ඉතින් ජොබ් ඉන්ටර්විව් එකක් කිව්වම ගොඩක් දෙනෙක්ට ඒක ටිකක් ස්ට්‍රෙස් දෙයක් නේද? හැබැයි ඇත්තටම මේ පීඩනය සාර්ථකත්වයට පාරක් කරගන්න පුළුවන්. ඒකට පැහැදිලි ක්‍රමයක් තියෙනවා. අපි මේ කතාවෙන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මුළු ඉන්ටර්විව් අත්දැකීමම වෙනස් කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේක ඇත්තටම විභාගයක්ද නැත්නම් සාමාන්‍ය කතාබහක්ද? මේ මයින්ඩ්සෙට් දෙකේ වෙනස පොඩ්ඩක් හිතලා බලන්න. එක පැත්තකින් විභාගයක් කියලා හිතුවොත් ඒක හරිම ස්ට්‍රෙස්. අන්තිමට තියෙන්නේ පාස් ද ෆේල්ද කියන එක විතරයි. ඒක එක පැත්තකට විතරයි බර. ඒත් අනිත් පැත්තෙන් සංවාදයක් විදිහට හිතුවොත් ඒක ඊට වඩා ගොඩක් වෙනස්. දෙගොල්ලොම එකතු වෙලා එකිනෙකා ගැන හොයලා බලන දෙයක්. දෙපැත්තටම විවෘතයි. අන්න ඒ මානසිකත්වය වෙනස් කරගන්න එක තමයි මෙතන තියෙන නියම රහස. හොඳයි. අපේ පළවෙනි කොටස විභාගයක් කියන තැනින් මිදිලා සංවාදයක් කියන තැනට එන එක. සාර්ථකත්වයේ පටන් ගැනීම තියන්නේ අන්න එතන. හරි. දැන් අපි බලමු දෙවෙනි කොටස. ඒ තමයි සූදානම් වීමේ ක්‍රමවේදය. මොකද නියම කොන්ෆිඩන්ස් එකක් එන්න නම් හොඳ සූදානමක් තියෙන්න ඕන. ඉතින් ඉන්ටර්විව් එකකට යන්න කලින් කරන්න ඕන දේවල් තුනක් තියෙනවා. පියවර තුනක සරල ප්ලෑන් එකක්. 1. කම්පැනි එක ගැන රිසර්ච් කරන එක. 2. තමන්ගේ ස්ටෝරි එක හරියට දැනගන්න එක. 3. සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නවලට හොඳට ප්‍රැක්ටිස් කරන එක. හරි. පළවෙනි පියවර රිසර්ච් කරන එක. මෙතනදී වැදගත්ම දේ තමයි නිකම්ම නෙවෙයි ඒ කම්පැනි එකේ වටිනාකම් මොනවද? එයාලා කරන වැඩ මොනවද? ඒ වගේම මේ ජොබ් එකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා හරියටම තේරුම් ගන්න එක. එහෙම වුණොත් තමයි අපිට පොදු උත්තරයක් දෙනව වෙනකොට ඒගොල්ලන්ටම ගැලපෙන අදාළ උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. දැන් දෙවනි පියවර. ඒ තමයි තමන්ගේම ස්ටෝරි එක ගොඩනගා ගන්න එක. ඒ කියන්නේ තමන්ගේ පසුබිම, ඒ කියන්නේ අධ්‍යාපනය, එක්ස්පීරියන්ස් වගේ දේවල්, ඊට පස්සේ තමන්ගේ ශක්තියින් සහ හැකියාවන්, ඒ වගේම කරපු ප්‍රොජෙක්ට්ස්, ලැබුණු ප්‍රතිඵල වගේ ජයග්‍රහණ ගැනත් කතා කරන්න ලෑස්ති වෙන්න ඕන. මෙන්න තියෙනවා හරිම සරල ඒත් ගොඩක් පවර්ෆුල් ක්‍රමයක් තමන්ගේ ජයග්‍රහණ හොඳ කතාවක් බවට පත් කරන්න. ඒක තමයි මේ. තමන් කලේ මොකද්ද? ඒක කලේ කොහොමද? සහ අන්තිමට ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියලා පැහැදිලි කරන එක. ඔය තුන කිව්වම ඇති. හරි. එහෙනම් අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලමු. හැම ඉන්ටර්විව් එකකම වගේ මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි මේක. තව එකක්. මේකත් ගොඩක් වෙලාවට අහනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට උත්තරයක් කලින්ම හිතලා ලෑස්ති කරගෙන යන එක තමයි හොඳම දේ. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ මේකයි උත්තර ඔළුවෙන් හිතාගෙන ඉන්න එක විතර මදි. අනිවාර්යෙන් ශබ්ද නගලා කතා කරලා පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඇත්ත ඉන්ටර්විව් එකේදී ගොත ගහන්නේ නැතු විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. හරි. අපේ තුන්වෙනි කොටසට යමු. ඒ තමයි ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නත් කලින් හොඳම හැඟීමක් ඇති කරගන්නේ කොහොමද කියන එක. හොඳ පොසිටිව් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් හදාගන්න මෙන්න සරල චෙක්ලිස්ට් එකක්. පිළිවෙලට ගැලපෙන විදියට අඳින්න එක, වෙලාවට සමහර වෙලාවට ටිකක් කදින් එන එක, ආචාරශීලීව ආචාර කරන එක, ඇස් දිහා බලන එක, විශ්වාසයෙන් වාඩි වෙලා ඉන්න එක, මේවා පොඩි දේවල් වගේ පෙන්නුනට ඇත්තටම ලොකු වෙනසක් කරනවා. හරි. හතරවෙනි කොටස කොන්ෆිඩන්ස් එකෙන් කතා කරන එක. ඒ කියන්නේ සංවාදයේ කලාව. මෙන්න මේක හොඳට මතක තියාගන්න. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවම ඒක පැහැදිලි නැත්නම් ඒක ආයෙත් අහන්න නැත්නම් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලන්න. කිසිම වෙලාවක බය වෙන්න එපා. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒකෙන් පේන්නේ හොඳ sannivedana හැකියාවක් තියෙනවා කියන එක. දන්නේ නැති දේවල් වලට බොරු හදලා කියන්න යන එකට වඩා අවංක වෙන එක ගොඩාක් වටිනවා. ඇත්තටම යමක් දන්නේ නැත්නම් මට ඒ ගැන දැනුමක් නැහැ. ඒත් මම ඉගෙන ගන්න හලම කැමතියි කියලා කියන එක තමයි හැම වෙලේම හොඳම සහ ඵලදායී උත්තරේ. ඉන්ටර්විව් එකකදී පොඩි කලබලයක් බයක් දැනෙන එක හරිම නෝමල් දෙයක්. ඇත්තටම ඉන්ටර්විව් කරන කෙනාට ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් කරගන්න ඕනේ නෑ. ඒක සාමාන්‍යයි කියලා තේරුම් ගත්තම ඒකේ බලපෑම ගොඩක් දුරට අඩු වෙනවා. හොඳයි අපි ආවා අපේ පස්වෙනි සහ අවසාන කොටසට. කතාබහ ඉහලින්ම අවසන් කරන එක. ඒ කියන්නේ ඉන්ටර්විව් එක හොඳ විදිහට ෆිනිෂ් කරන්නේ කොහොමද? ඉන්ටර්විව් එකේ අන්තිමට මොනවා හරි ප්‍රශ්න තියනවාද කියලා අහන වෙලාව තියෙන්නේ. ඒක නිකම් චාරිත්‍රයකට කරන දෙයක් නෙවෙයි. ඒක නිතරම තමන්ට මේ ජොබ් එකට කරන තියෙන උනන්දුව පෙන්වන්න පුළුවන් හරිම වටිනා අවස්ථාවක්. ඉතින් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්න මොනවද? උදාහරණයක් විදියට මේ තනතුරේ තියෙන ප්‍රධානම වගකීම් මොනවද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රියාවලියේ ඊළඟ පියවර මොනවද කියලා අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලින් පේනවා තමන් කොච්චර අවධානයෙන්ද කොච්චර වෘත්තීය මට්ටමකින්ද මේකට අවිල්ලා තියෙන කියලා. හොඳයි. අපි මේ කතා කරපු හැමදේම එකට අරගෙන බැලුවොත් අන්තිමටම එන ප්‍රශ්නය තමයි මේ. මොකක්ද ඇත්තටම ඉන්ටර්විව් එකක තියෙන අවසාන ඉලක්කය? උත්තරේ තමයි මේ
ඉලක්කය වෙන්න ඕන තමන්ගේ තියෙන හොඳම හැකියාවන් තමන්ගේ හොඳම ස්වරූපය අනිත් කෙනා එක්ක බෙදා ගන්න එක. සම්පූර්ණ අවධානය ඒකට යොමු කරන එක. ඒ කියන්නේ විශ්වාසයෙන් සහ පැහැදිලි අරමුණකින් ඉදිරිපත් වෙන එක. ඉතින් මතක තියාගන්න ජොබ් ඉන්ටර්විව් එකක් කියන්නේ විභාගයක් නෙවෙයි. ඒක තමන් කවුද කියලා පෙන්වන්න ලැබෙන හොඳම අවස්ථාවක්.